ඔන්න ඊළඟ ප්‍රශ්නය සිස්ටම් පාඩමෙන් අහලා තියෙන 28 වෙනි ප්‍රශ්නය. මේක මුදුකාංග පරීක්ෂාව සම්බන්ධයෙන් තමයි අහලා තියෙන්නේ. අපි බලමු. නිවැරදි වාක්‍ය තමයි අහන්නේ. මම මුදුකාංග පරීක්ෂාව පිළිබඳ කලින් ප්‍රශ්නයක සම්පූර්ණ පරීක්ෂණ ක්‍රම ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා. මේ black box testing, white box testing මේ සියල්ල මේකෙදි විස්තර කරලා තියෙනවා. ඔයගොල්ලෝ playlist එකට ගිහිල්ලා මේ වීඩියෝ එක හොයාගෙන බලන්න. මොනවාද ඕඩර් එක? ඒකක පරීක්ෂාව, ඒකාබද්ධ පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව, ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. නැත්නම් පරිශීලකයාගේ පිළිගැනුම් පරීක්ෂාව. හරිද? ඔය පරීක්ෂණ ක්‍රම 4 පිළිවෙලට යනවා. ඒතර මේ පරීක්ෂණ ක්‍රම ක්‍රියාත්මක කරන්න පුළුවන් කාලමංජුසා පරීක්ෂාව හෝ ශ්වේත මංජුසා පරීක්ෂාව හරහා. එහෙමයි තියෙන්නේ. හරිද? එහෙනම් අපි උත්තර ටික කියවලා බලමු. ඒකාබද්ධ පරීක්ෂාව සාමාන්‍යයෙන් ඒකක පරීක්ෂාවට පෙර සිදු කෙරේ. දැන් මම ඔයාලට කිව්වනේ ඒකක පරීක්ෂාවට පස්සේ කරන්නේ. ඒකක පරීක්ෂාව ඊට පස්සේ තමයි තියෙන්නේ ඒකාබද්ධ පරීක්ෂාව. ඒතර ඕඩර් එක ඔයගලන්ට මතක තියෙන්න ඕනේ. මේ වගේ උත්තරයක් දැක්ක ගමන් ඕගොල්ලෝ කොලේ අරගෙන මේ ඕඩර් එක ලියා ගන්න. එතකොට ඔයගලන්ට වරදින්නේ නැහැ. නැත්තම් මේවා ඔක්කොම කියවලා ඒක බලන්න ගියාම ඔළුවේ හරියට ඕඩර් එක නැති වුණොත් ඒක පැටලෙනවා. හරිද? ඒකක පරීක්ෂාව, ඒකාබද්ධ පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව ඊළඟට තමයි පරිශීලකයාගේ පිළිගැනුම් පරීක්ෂාව නැත්තම් ප්‍රතිග්‍රහණ පරීක්ෂාව එන්නේ. ඊළඟට 2 කාලමංජුසා පරීක්ෂාවේ ශිල්පීය ක්‍රම සාමාන්‍යයෙන් ප්‍රතිග්‍රහණ පරීක්ෂාවේදී භාවිතා වේ. කාලමංජුසා පරීක්ෂාව කියලා කියන්නේ සිස්ටම් එක කළු පෙට්ටියක් විදිහට සලකලා ආදාන සහ ප්‍රතිදාන පමණක් පරීක්ෂා කරන්න. භාවිතා කරන්න. ඒතකොට පරිශීලකයනේ මේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කරන්නේ. ඒතකොට අනිවාර්යයෙන්ම පරිශීලකයාට ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කරන්න මේ කාලමංජුසා පරීක්ෂණ ක්‍රමවේදය මේ ශිල්පීය ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. ඒතකොට ඒ උත්තරේ නම් හරි නේද? කාලමංජුසා පරීක්ෂාවේ ශිල්පීය ක්‍රම සාමාන්‍යයෙන් ප්‍රතිග්‍රහණ පරීක්ෂාවේදී භාවිතා වේ. මොකද මේකට ශ්වේත මංජුසා පරීක්ෂාව ගැලපෙන්නේ නැහැ. ශ්වේත මංජුසා පරීක්ෂාවේදී පද්ධතිය සුදු පෙට්ටියක් ට්‍රාන්ස්පරන්ට් බොක්ස් එකක් විදිහට සලකන්නේ. ඒතකොට ඒ කියන්නේ කෝඩ් එක පරීක්ෂා කරලා බලනවා ලොජිකල් එරර්ස් අපිට හම්බ වෙන්නේ ශ්වේත මංජුසා පරීක්ෂාව හරහා. කාලමංජුසා පරීක්ෂාවේදී බොහෝ වෙලාවට ඒව හම්බ වෙන්නේ නැහැ. නමුත් පරිශීලකයා කෝඩ් එක කියවන්න දන්නේ නැහැ. ඊයාට කෝඩ් එක හම්බ වෙන්නේත් නැහැ. ඒක නිසා පරිශීලකයාට ලැබෙන්නේ කාලමංජුසා පරීක්ෂණ ශිල්පීය ක්‍රමය. ඊළඟට 3 වෙනි එක. ශ්වේත මංජුසා පරීක්ෂාවේදී මුදුකාංගයේ හැසිරවීම පද්ධතියට ලබා දෙන ආදාන මත පමණක් පදනම්ව පරීක්ෂා කරේ. ඒක වැරදි. දැන් අපි ඒක ඩිස්කස් කළා. මේකෙදි පද්ධතිය අභ්‍යන්තරය කෝඩ් එක පරීක්ෂා කරනවා. ඊළඟට 4. ඒකක පරීක්ෂාවේදී සම්පූර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය සමස්තයන් ලෙස පරීක්ෂා කරේ. ඒක ඉතින් වැරදි කියලා තේරෙනවනේ නේද? ඒකක පරීක්ෂාවේදී අපි ඒකකයේ පරීක්ෂා කරන්නේ. මේ ඒකකයේ කියන එකේ පද්ධතියෙන් පද්ධතියට වෙනස් වෙනවා. මේ ඒකකයේ සමහර විට ඉන්ටර්ෆේස් එකක් වෙන්න පුළුවන්, ඒකකයේ මොඩියුල් එකක් වෙන්න පුළුවන්, ඒකකයේ ෆන්ක්ෂන් එකක් වෙන්න පුළුවන්, මෙතඩ් එකක් වෙන්න පුළුවන්, ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් එකේ නම් ක්ලාස් එකක් වෙන්න පුළුවන්. හරිද? එතන මොකක් හරි අපි තීරණය කරගන්න ඒකකයෙන් ඒකකයේ තමයි මේ පද්ධතිය පරීක්ෂා කරන්නේ. ඒක නිසා 4 වෙනි උත්තරෙත් වැරදි. ඊළඟට 5 වෙනි එක පද්ධති පරීක්ෂාව සාමාන්‍ය සේවාදායක ප්‍රතිග්‍රහණ පරීක්ෂාවට පසුව සිදු කෙරේ. දැන් ඕඩර් එක අපි දැනටමත් කතා කරලා ඉවරයිනේ. ඉතින් ඒක නිසා ඔයගලන්ට හොඳටම තේරෙනවා 5 වෙනි උත්තරේ වැරදි කියලා. එහෙනම් අපි මේකෙදි තෝරගත්ත 2 වෙනි උත්තරේ කාලමංජුසා පරීක්ෂාවේ ශිල්පීය ක්‍රම සාමාන්‍යයෙන් ප්‍රතිග්‍රහණ පරීක්ෂාවේදී භාවිතාවේ 28 වෙනි ප්‍රශ්නෙට 2 වෙනි උත්තරේ තමයි එන්නේ. මම ඔයගලන්ගෙන් කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ මේ වෙනකම් මගේ වීඩියෝස් බලලා තියෙනවා නම් ඒවා හොඳ නරක පොඩ්ඩක් කමෙන්ට් එකක් විදිහට දාන්න.